අපි මේ බිල්ඩින් එක හදන දවස්වලදී ඔයාලට පෙන්වනවා දැනට මම හිතන්නේ අවුරුද්දක් විතර ඇති. දැන් මේක සම්පූර්ණ කරලා තියෙනවා. ඒ වගේම මෙට්‍රෝ ස්ටේෂන් එකට මෙතනින් දිගට පාර හදලා තියෙනවා. ජොයින් කරලා අපි ඒ චුට්ටක් බලමු. ඉතින් සන්තෝෂ නිසා මම ඔයාලට නැවතත් මේ වීඩියෝ එක හදලා උනාට පස්සේ ගේනවා. ඒ වගේම අද මම වීඩියෝ කරගෙන යනවා. දැන් මේ 6ට විතර ඇති වෙලාව. අපි බලමු ඉස්සරහට ගිහින්. අපි එදා වගේම මේ පැත්තේ ඉඳගෙන තමයි දැන් මේ බිල්ඩිම හලගෙන නැති දැන් අපිට පේන විදිහට හදලා ඉවර තාම ඉතින් ඕපන් කරලා නැහැ. මම හිතන් තව තියෙනවා මේකේ යන පාර මෙතනින් ජොයින් කරලා තියෙනවා මෙට්‍රෝ ස්ටේෂන් එකට. ඉතින් අපි බලමු එතනට ගිහින් එතන තාම මම හිතන්නේ හදනවා මේක විවෘත කරන දවසේදී හොඳට ලස්සනට තියෙයි. ඔන්න ඊට පස්සේ අපි මේ යන පාරෙන් ඉස්සරහට මෙට්‍රෝ ස්ටේෂන් ගාවට යනකොට මේ ඉස්සරහට අල්ලගෙන යමු. ඒ ටිකත් අපි බලමු. ඉතින් මෙතනින් වාහන යන්න පාර කට්ටියට අයින් වෙලා යන්න මෙහෙම බිමින් තියෙනවා. ඉතින් මේවා ලස්සනට තව ඉතින් මේ වැඩ ඉවරනට පස්සේ හරියට පිළිවෙලට හදනවා. දුබයි කියන්නේ අබුඩාබි කියන්නේ ඇත්තටම කවදත් ගොඩක් රටවල් වලින් ඇවිත් වැඩ කරන කට්ටිය ඉන්නේ. ඒ වගේම ඒගොල්ලන්ට ලොකු පහසුකම් හදනවා. කොච්චරද කියලා අහුවොත් ආරක්ෂාව හැමතැනින්ම. ඉතින් මේ පාර්ක යනකොට ඇත්තටම මේ ආරක්ෂාව ලබා දීලා තියෙනවා. මේ මිනිස්සයාට හැමතිස්සෙම නීති දාලා තියෙන්නේ. ඒ මිනිස්සයාගේ ගැන හිතලා තමයි මම දුබයි අබුඩාබි කියන්නේ ඇත්තටම මම හුඟක්ම ආදරේ රටක් තමයි. අපි බලමු තව චුට්ටක් ඉස්සරහට ගිහින්. මෙතනින් තමයි මෙහෙම බිල්ඩින් එක තියෙන්නේ. දැන් මේ අපි ඉස්සරහට යන්නේ බලමු. ඔයාලට පේනවාද මෙට්‍රෝ එක මෙතනින් මෙට්‍රෝ එක මෙතනින් නාත්තපුවාම ඊට පස්සේ ග්‍රීට්. දැන් මම හිතන්නේ අර පැත්තේ එකක් එනවා. ඒකත් මම පොඩ්ඩක් ඔයාලට කරන්න. මේ ඉස්සරහට යන එක අපි යන්න ඕනේ මේ පැත්තට යන්නේ නැහැ. අර පැත්තෙන් යන එක තමයි මේ පැත්තෙන් ඒ පාර දිගටම තියෙනවා. ඉතින් මට ආසයි මේ දේවල් ඔයාලටත් පෙන්නන්න. අදටත් මෙට්‍රෝ එකේ ගිය නැති කට්ටිය ඉන්නවා. ඉතින් ඒ කට්ටියවත් මෙහෙම බලාගත්තා. අපි ඒක ගැන විස්තරයක් ගේන්නම් පසුව. කට්ටියට පරිස්සමට අයින් වෙලා යන්න හදන අතරතුරදී මේ විදියට හදලා තියෙනවා. ඉතින් පස්සේ මේවා ලස්සනට පිළිවෙලට මේවට හරියට පාරවල් හදලා ලස්සන කරලා ගන්නකොට අපි බලමු එතකොට. අපි ඉතිසැලට එකේ ඉඳන් එනකොට එක්සිට් දෙකක් තියෙනවා. එහා පැත්තෙන් එකක් තියෙනවා. මේ පැත්තට යන්න මේ පැත්තට මේ එකක් තියෙනවා. හැමදේම පිළිවෙලයිනේ. ඒක ඉතින් කියන්න ඕනේ නැහැ. කවුරුත් දන්නා ඩුබායි කියන්නේ ඉතින් ආයේ කියලා වැඩක් නැහැ. සුපිරිම සුපිරි. වැඩක් කෙරුවොත් ආයේ ඉතින් ඒක සුපිරිම සුපිරි. ඔන්න දැන් අපි එහා පැත්තෙන් මේ පැත්තට ඇවිත් තියෙන්නේ. ලස්සනට පේන නිසා මම ඉතින් මෙතනින් තමයි ජොයින්ට් වෙන්නේ. ලස්සනයි. ජොයින්ට් එකට මේ කෙරවලින් තමයි ජොයින්ට් එක වෙන්නේ. අපි බලමු උඩටත් පොඩ්ඩක් ගියහම. එතන හදන නිසා මේ පැත්තෙන් උඩට යන එක නවත්තලා අපිට ලිෆ්ට් එකේ අනිත් ලිෆ්ට් එකේ තමයි යන්න තියෙන්නේ. අපි ඒ ටිකත් බලමු. Doors closing. Doors closing. الأبواب تغلق. Tadi udah ke? Doors opening. الأبواب تفتح. 2 trains إلى القطار. මෙතනින් වහලා තියෙන්නේ මෙන්න මෙතන තමයි ජොයින්ට් එක එන්නේ. ඉතින් මට මේ ටික තමයි ඔයාලට පෙන්වන්න ඕන කොහොමද හැදිලානකොට ගොඩක් ලස්සනයි. ඔන්න ඉතින් අපි ආව මෙට්‍රෝ ස්ටේෂන් එක. දැන් ඉතින් අපි ඉතිසලට එකට යන්න ඕනේ.